අපි සඳහාවක් කියවා මම මේ අද විශේෂ දෙයක් ළඟයිනේ ඔයාලට තව දවස් කීයක් තියෙන විශේෂයට දැන් අද අඟහරුවාද ඒතකොට තව දවස් කීපෙනේ තියෙන්නේ ඒ හින්දා අර පේපර් එකට එන පොඩි වචන දෙක තුන සාකච්ඡා කරන්න තමයි අද තීරණය කරේ ඔයාලා වෙනුවෙන්ම තමයි මම මේක මේ කරන්න තීරණය කරලා තියෙන්නේ අපි 3 වසරේ පොතේ ඉඳන් පටන් ගමු ඒතකොට ඔයාලට මතකක් හිටිනවනේ 3 4 5 දෙනම තුනම හම්බ වෙනවා කියන්නේ ඔයාලට සෑහෙන ලොකු දැනුමක් එනවා අපේ පළවෙනි පාඩමේ තමයි 3 වසරේ තියෙන්නේ තමා පිළිබඳ තොරතුරු ටික දැනගන්න තියෙනවා. ඒකට මුලින්ම කියනවා අපි පුංගල්, පෙර්, එන්න ඒ කියන්නේ එහෙම තමයි තියෙන්නේ. අපි ඔබේ කියන්නේ මොකද්ද කියනෝනේ? පුංගල් කියලා කියනවා. එතකොට නමට කියනවා පෙර් කියලා. කොමක්ද කියන්නේ? එන්න කියලා තමයි අපි කියන්නේ. පොදු ස්ථානක් තියෙන අපේ 3 වසර පාඩම. 3 වසර පාඩමේ තියෙනවා පාඨශාලාවේ. අපිට බොහෝ දුරට සිංහල යන්නේනවා සිංහල තේරුම දීලා දෙමළෙන් શબ્ද වෙන්න කොහොමද කියලා. අපිට කියනවා පාසල. පාසලට අපි දෙමළ શબ્ද මොකක්ද කොහොමද ලියන්න ඕනේ? පාඨශාලේ. ඔයාලට මතක ඇති නේද 3 වසරේදී අපි මේවා ඉගෙන ගන්නවා. බැරිලා හරි අපෙන් අහුවොත් පන්තියට මොකක්ද කියන්නේ? අපි පන්තියට කියන්නේ මොකද්ද? වහුප්පු කියලා කියනවා. පන්තියට අපි කියන්නේ වහුප්පු. ඔයාලට මේ වචන මතකද? 3 වසරේදී අපි ඉගෙන ගත්තා. 3 තමයි මේව අපි ඉගෙන ගන්න තියෙන්නේ. අපි පිට්ටනියට කියනවා මයිදානම් කියලා, මරසල කුඩම් කියනවා වැසිකිළියට, අධිපති කාර්යාලයෙන් කියන්නේ මොකද්ද? විදුහල්පති කාර්යාලයට. ඒ වගේම තමයි පුස්තකාලය කියලා කියනවා අපි නූලහම් පුස්තකාලයට කියන්නේ අපි නූලහම් කියලා. එතකොට අපිට තව ඉගෙන ගන්න තියෙනවා තාරුංගල්. තාරුංගල් කියන්නේ මොකද්ද? දෙන්න. මං කියනවා මට වතුර ටිකක්. අපි කොහොමද ලියන්නේ? එනක්කු තන්නීර් තාරුංගල්. ඒ කියන්නේ එනක්කු කියන්නේ මට, තන්නීර් කියන්නේ වතුර, තාරුංගල් කියන්නේ දෙන්න. මම ආයි කියන වලට මට පොත දෙන්න. එතකොට අපි කොහොමද ලියන්නේ? එනක්කු පුත්තහම් තාරුංගල්. එහෙම තමයි අපි ලියන්න ඕනේ. අපි යන්න. යන්න කියන්නේ මොකද කියන්නේ? ඕ. නැත්තම් යන්නද කිව්වොත් අපි කියනවා ඕහලාම. එතකොට මම කියනවා මම එළියට යන්නද? අපි කොහොමද මම එළියට යන්නද කියලා? මම එළියට යන්නද? එතකොට අපි මම එළියට යන්නද කියලා ලියන්නේ කොහොමද? මම කියන්නේ අපි කියනවා නාන්. එළියට කියලා කියන්නේ කොහොමද අපි? වෙලියේ. ඔන්න එළියට කියනවා අපි වෙලියේ. යන්නද? යන්නද කියලා කියන්නේ අපි කොහොමද ලියන්න ඕනේ? ඕහලාම. ඔයාලට දැන් මතකද මම මේ චුට්ටක් කියලා දීපු ටික? ඕව අපි 3 වසරේදී තමයි ඉගෙන ගන්න. මම දැන් කියනවා ඔයාලට මම ඇතුළට එන්නද? අපි ඇතුළට කියන්නේ උල්ලේ කියලා. එතකොට අපි කොහොමද ලියන්නේ? නාන් උල්ලේ ඕහලාම. මම ඇතුළට යන්නද? නාන් උල්ලේ ඕහලාම. එතකොට මං කියන්නම් මම පාසලට යන්නද? නාන් පාඨශාලේක්කු ඕහලාම. දැන් ඔයාලට ඒ ටික මතකද? ඊළඟට බැරි වෙලා අපිට වචනයක් ආව කියන්නකො මල් මම අරලිය කියලා දීලා තියෙනවා. ඒක අපිට අරලිය කියලා සින්නෙන් දුන්නාම ලියන්න ඕන දෙමළේ. කොහොමද අරලිය වලට අපි කියන්නේ? අලරිප්පු. ඔයාලට මතකද? ඒත් අපි ඉගෙන ගන්න කී වසරේද මේවා? 3 වසරේදී. අලරිප්පු. ඊට පස්සේ ආයේ බැරි වෙලා ආව කියනකො වදමලට. අපි වදමලට මොකද්ද කියන්නේ? සෙවරත්තේ පු කියලා තමයි අපි වදමලට කියන්නේ. ආයේ සල්මලට අපි කියනවා නාහප්පු කියලා අපි කියනවා. කොහොමදත් අපිට ශිෂ්‍යත්ව පේපර් එකට එන්නේ වචන දෙකක් තුනක් ඒ වගේ ප්‍රමාණයක් තමයි දෙමළෙන් එන්නේ. ඒ වලට අපිට ඒ වචන දෙක තුන ලැබෙන ලකුණු දෙක හෝ තුනක් ගොඩක් වටිනවා. මොකද ඒකත් අපිට ශිෂ්‍යත්ව පාස් වෙන ලකුණක් බවට පත් වෙනවා. අපේ ශරීරයේ කොටස් තියෙනවා. පෙරිලා හරි ආව කියනකො කන්. කන් කියන්නේ මොකද්ද සින්නල තියෙන්නේ? අපි කන් කියන්නේ මොකේද? ඇසට. අපිට එනවා මූකු. මූක කියන්නේ මොකේද? නාසයට. එතකොට කයි. කයි කියන්නේ අපිට අතට. නැත්නම් අපිට ආව කියනකො කාදු. කාදු කියන්නේ මොකේද? කනට. බැරිලා හරි ආව බඩට මොකද්ද කියන්නේ? එතකොට මොකද්ද කියන්න ඕනේ? වායුර කියලා තමයි කියන්න ඕනේ. ඔයාලට මතකද
මං ඊයේ මගේ YouTube එකේ දාලා තිබුණා පාලතුරු වලන. ඔයාලට වැදගත් පාල තුනක් මං කියලා දෙලා තිබුණා. ඔයාලට මතකද කියලා නම් මං දන්නේ නැහැ. ඔයාලා දැක්කද කොහොමද දන්නේ නැහනේ. මං එක්ක කියලා දුන්නා අප්පිල්. අප්පිල් කියනවා අපි ඇපල් වලට. අන්නාසි පළම් කියන්නේ අපි අන්නාසි වලට. මාම් පළම් කියන්නේ අපි හාම්බ වලට. මගේ YouTube channel එකේ මං ගොඩක් දුරට ඒවා දැන් පටන් ගන්න තියෙන ඉඳන් එතකොට ඒවා කියලා දෙනවා. ඔයාලට ගොඩාක් ඒක කේසි වෙන්න ඉඩ තියෙනවා. මේ 5 ශිෂ්‍යත් විතරක් නෙමෙයි. 6 7 8 9 10 11 දක්වාම අපිට හැම දෙයක්ම එකින් එක ඕන වෙනවා. ඒ වගේම අපිට එකේ නම් 10ටත් ඕන. එකේ නම් 10ට අපි එකට මොකක්ද කියන්නේ? ඕන් දෙකට කියනවා ඉරන්න. 3ට මූණ්ඩු. 4ට නාන්දු. 5ට අයින්දු. 6ට ආරු. 7ට ඒලු. 8ට එට්ටු. 9ට ඔන්බදු. 10ට අපි කියන්නේ පත්තු කියලා. අපි නූර් කියලා බෙරලා හවුත් මොකද අපි 100 100 තමයි නූර් කියන්නේ. දැන් 21 22 පේපර් එකේ දෙවෙනි කොටසේ අපිට 14 වෙනි ප්‍රශ්නෙට කියලා තියෙනවා සන්දේ යන දෙමළ වචනෙන් සඳහා සිංහල වචනේ ලියන්න කියලා. අපි සන්දේ කියන්නේ මොකක්ද? සන්දේ කියන අපි පොලක. මතකද ඔයාලට ඒවා කියලා දෙනවා අපි 4 වසරේ පාඩම වලදී. එතකොට ආයෙ අපිට කියලා තියෙනවා අර්ථ දන්න වාක්‍ය දෙමළෙන් කියන ආකාරයේ සිංහලෙන් ලියන්න. අපිට දීලා තියෙන කිරි බොන්න. අපි කිරි වලට කියන්නේ පාල්, බොන්න කියන්නේ කොඩි උංගල. අපි කොතරම් කොහොමද ලියන්නේ? පාල් කොඩි උංගල් කියලා තමයි අපි කියන්න ඕනේ. 2022 අපිට කියලා තියෙනවා තාමරේප්පු. දෙමළ අකුරෙනුත් එයාලා ලියලා දීලා තියෙනවා. මේක සිංහල තේරුම ලියන්න කියලා තමයි තියෙන්නේ. අපි තාමරේප්පු කියන්නේ මොකද? 3 වසර පාඩමක් තමයි මල් පාඩම. එතකොට ඒකේ තියෙන නෙළුම් මල්. නෙළුම් වලට තමයි අපි තාමරේප්පු කියලා කියන්නේ. ඒ වගේම තමයි 14 වෙනි ප්‍රශ්නෙට දීලා තියෙන්නේ පහත වාක්‍ය දෙමළෙන් සිංහලෙන් ලියන ආකාරය ලියන්න කියලා. මට බෝලය දෙන්න. ඔන්න මට කියන්නේ මොකද අපි කියන්නේ? මට කියන්නේ අපි එනක්කෝ. බෝලයට කියනවා අපි පන්දු. දෙන්න කියන්නේ මොකද? තාරුංගල්. එතකොට අපි කොහොමද ලියන්නේ? එනක්කෝ පන්දු තාරුංගල්. නැත්නම් අපිට එනක්කෝ පන්දේ තාරුංගල් කියලා ලිව්වත් වැරද්දක් නැහැ. ওই දෙකටම අපි හරිය දෙනවා. අපි එකක් කිව්වොත් කොහොමද? බෝලයක් කියන හින්දා මෙතන තව එකක් එකතු වෙනවා. එනක්කු ඔරු පන්දේ තාරුංගල. අපි හැම තමයි අනිවාර්යයෙන් මේක ලියන්න ඕනේ. ඒ වගේම තමයි 2006 තිබිලා තියෙනවා 2024. 2024 තිබිලා තියෙන්නේ 2024 තියෙන 13 වෙනි ප්‍රශ්නේ. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. අපිට බලන් බලා යද්දි හැම පේපර් එකෙම දෙවෙනි පේපර් එකේ 13 14ට දීලා තියෙන්නේ දෙමළ ප්‍රශ්නයක්ම කියලා අපිට තීරණය කරගන්නත් මෙතනින් පුළුවන්. අපි කාල් කියලා තමයි අපිට 2024 පේපර් එකේ දීලා තියෙන්නේ 2023 පේපර් එකේ දීලා තියෙන්නේ කාල් කියන්නේ මොකේද? කකුලට. එතකොට කාල් කියලා දුන්නාම අපිට මොකද කිසි බයක් නැතුව ලියන්න පුළුවන් කකුල. අපිට ඒ තුන්වෙනි වසරේ තමයි තියෙන ශරීර කොටස් ටික අඳුන ගන්න. ඔන්න තේරෙනවා නේද 3 4 5 තුනෙන්ම අපිට අවශ්‍යයි මේ ශිෂ්‍යත්ව පේපර් එකට මේ ලකුණු 3 ගන්නත් අපිට ගොඩක් වටිනවා. දැන් අපිට 2025 පේපර් එක බලන්න. ඒකෙත් අර මම කිව්වා වගේම 13 14 ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. මානවී කියලා තමයි යාලා දීලා තියෙන්නේ. මානවී කියන එකේ සිංහල තේරුම මොකක්ද කියලා අහන්න තමයි අපිට දීලා තියෙන්නේ. ඔයාලට මතකද මානවී කියන්නේ කොයි හතර වසරේන මේ සිලබස් එකේ නේද ඔයාලට තියෙන්නේ. ඒ පාඩම. මානවී කියන්නේ අපි ශිෂ්‍යයාවට අපි නැත්තම් සිසුවිය. එහෙම ලියන්න අපිට පුළුවන්. ඊළඟට 14 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා ගිරවා කොළ පාටයි. මේක දෙමළ වශයෙන් කියන ආකාරයේ සිංහලෙන් ලියන්න කියලා තමයි මේ පේපර් එකේ දීලා තියෙන්නේ. එතකොට අපි ගිරවා කියන්නේ අපි කිලි කියනවා, කොළ කියන්නේ පච්චේ කියනවා, පාටයි කියන්නේ නිරම් කියලා. එතකොට කිලි, පච්චේ, නිරම් කියලා තමයි අපි ලියන්න ඕනේ. හරි. අපි දැන් ගොඩක් ඉගෙන ගත්තා. මම මේ ෂෝට් වීඩියෝස් වලින් දාන්නම් ඔයාලට තව විස්තර. එතකොට ඒවත් ඔයාලට බලන්න පුළුවන්. මගේ YouTube channel එක subscribe කරලා මට පොඩි උදව්වකුත් ඔයාලගෙන් ලැබෙයි කියලා මම හිතනවා. ඔයාලට මේ 5 වසරේ විශ්වයෙන් විතරක් නෙමෙයි 6 7 8 9 10 11 දක්වා මගේ වීඩියෝස් මම දාන්න බලාපොරොත්තු වෙනවා. මම ඊයේ ඉඳන් පටන් ගත්ත එකත්. ඔයාලට එතකොට මේ මගේ channel එකත් එක්ක සම්බන්ධ වුණොත් ඒ හැම දෙයක්ම අද විතරක් නෙමෙයි ඉදිරියට ඔයාලට මම ඉගෙන ගන්න පුළුවන්. එනකොට හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.